උගතෙක් වුණා කියලා රටක් පාලනය කරන්න පුළුවන්ද? අපි නැවත වතාවක් අහනවා උගතෙක් වුණා කියලා රටක් පාලනය කරන්න පුළුවන්ද? ඇයි අපි මෙහෙම කියන්න කියලා ඔයාලා කල්පනා කරනවා ඇති. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. එතකොට තේරෙයි අපි මේ මොකක්ද කිව්වේ කියලා. රුසියාවට අනිවාර්යයෙන්ම පහර දෙන්න ඕනේ. මෙන්න මේ මතය තමයි මේ වෙනකොට යුරෝපා නායකයන් රැඳී සිටින්නේ. යුරෝපා රටවල් විසින් මේ වෙනකොට යුක්‍රේනයට දාලා තියෙන මිසයිල් සීමාවන් ඉවත් කරලා තියෙනවා. මොකද කලින් යුක්‍රේනයට මිසයිල් සීමා දාලා තමයි තිබ්බේ. ඒ කියන්නේ යම් දුරක් තියෙනවා ඒ දුරෙන් එහාට මිසයිල් වලින් රුසියාවට පහර දෙන්න බෑ. ඒක තමයි මිසයිල් දුර සීමාව කියලා කියන්නේ. ඒ වුණාට යුරෝපයේ මේ වෙනකොට මේ මිසයිල් සීමා ඉවත් කිරීම හේතුවෙන් යුක්‍රේනයට දිගුදුර මිසයිල් භාවිතා කරලා රුසියාවේ ඕනම තැනකට පහර දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ තීරණය පුටින් වඩාත් දරුණු ප්‍රතිචාරයක් වෙත තල්ලු කරනු ඇති බවට වාර්තා වෙනවා. මොකද පුටින් කියන්නේ දරුණු නායකයෙක්. කිව්වොත් කිව්වා. ඒ වගේම චීනය විසින් රුසියාවට ආයුධ නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන දේවල් සපයන බවට යුක්‍රේන බුද්ධ්‍යංශ පවසනවා. බටහිර සම්බාධක වලින් බේරෙන්න රුසියාව චීනය සමග ශක්තිමත් වෙළඳ සම්බන්ධතා ගොඩනගාගෙන තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙන්න මේ නිසා රුසියාව පරාද කරන්න අමාරුයි කියලා තමයි යුරෝපය පවසන්නේ. මේ අතර හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විදේශ සිසුන් මේ වෙනකොට ඇමරිකාවෙන් අයින් කරන්න යනවා. මේක ඇමරිකාව තුළ මේ වෙනකොට ලොකු ආందోලනාත්මක දෙයක් වෙලා තියෙනවා. කොහොම හරි ඒ ඇස්සේ චීනය පවසනවා ඇමරිකාවෙන් අයින් කරන සිසුන් වෙත අධ්‍යාපනය ලබා දෙන්න කැමතියි කියලා. චීනය වෙත ඔන්න සාදරෙන් පිළිගන්නවා කියලත් චීනය පවසලා තියෙනවා. දැන් අපි යමු වීඩියෝ එකේ මුලට. ඒ කියන්නේ අපි පටන් ගන්නකොටම අහපු ප්‍රශ්නේ පැත්තට. ඒ තමයි උගතෙක් වුණා කියලා රටක් පාලනය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඉතින් මේකට උත්තරේ තමයි බෑ. එහෙම කියන්න හේතුව තමයි දැන් බංග්ලාදේශයේ ඇති වෙලා තියෙන තත්ත්වය. මේ වෙනකොට බංග්ලාදේශයේ මොහම්මද් යුනූස් තමාගේ තනතුරෙන් ඉවත් වෙන්න යනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ කතාව ගැන කතා කරන්න අපිට යන්න සිද්ධ වෙනවා 2009 අවුරුද්දට. 2009 දී ෂෙයික් හසීනා බංග්ලාදේශයේ බලයට පත් වුණා. ඇය ඉතාමත්ම දක්ෂ පාලනයක් අරගෙන ගියා. රට ආර්ථික වශයෙන් දියුණු වුණා. ඇයගේ පාලන සමය තුළදී 6.4ක සාමාන්‍ය GDP වර්ධන වේගයක් ලබා ගත්තා. නමුත් ඇයගේ 15 වසරක පාලනය වඩාත් ඒකාධිකාරී වුණා. බංග්ලාදේශයේ විරුද්ධවාදීන් මර්ධනය කළා. ඩිජිටල් ආරක්ෂණ පනත සහ සයිබර් ආරක්ෂණ පනත, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් සහ විරුද්ධ පක්ෂ සමාජිකයන් නිහඬ කිරීමට භාවිතා කළා. විශේෂයෙන්ම ඉහළ විරකියාව හමුවේ තරුණයන් අතර පොදු අප්‍රසාදය ඇති වුණා. බංග්ලාදේශයේ මිලියන 18ක තරුණයන්ට රැකියාව තිබුණෙත් නැහැ. 2024 දී මේ අර්බුදය උත්සන්න වුණා. රජයේ රැකියාව සඳහා විවාදාත්මක කෝටා පද්ධතිය යලි හඳුන්වා දුන්නා. මේ සමගම රජයට විරුද්ධව ලොකු විරෝධතාවයක් ඇති වුණා. හමුදාව හසීනාගේ ආණ්ඩුව බේරා ගැනීමට මැදිහත් වීම ප්‍රතික්ෂේප කළා. ඇය ඉල්ලාස් වී ඉන්දියාවට පලා ගියා. ශිෂ්‍ය නායකයන්ගේ ඉල්ලීම මත නොබෙල් ත්‍යාගලාභී මොහම්මද් යුනූස් අන්තර්වාර පාලකයා විදියට පත් කළා. මේ වෙනකොට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් දෙගුණයකට ආසන්න වී තිබෙන අතර විදේශ සංචිත හිඟවෙමින් තියෙනවා කියලා වාර්තා වෙනවා. 2024 විරෝධතා ඇඳිරි නීති වගේම අන්තර්ජාල වාරණය කිරීම හේතුවෙන් ඩොලර් බිලියන 10ක ආර්ථික හානියක් සිද්ධ වුණා. මිලියන 4කට අධික රැකියා සපයන සහ ඩොලර් බිලියන 40ක අපනයන අරගෙන එන ඇඟලුම් කර්මාන්තයට ලොකු බලපෑමක් මේ නිසා සිද්ධ වුණා. මොහම්මද් යුනූස් මේ නිසා නායකත්වයෙන් අයින් වෙන්න යනවා කියලා ආරංචි වෙනවා. මොහම්මද් යුනූස් කියලා කියන්නේ ලොකු උගතෙක්. මිනිස්සයාට බංග්ලාදේශය බාර දුන්නේ රට හොඳට කරගෙන යයි කියලා. ඒත් ඒක සිද්ධ වුණේ නැහැ. දැන් ඔහු රට දිගටම කරගෙන යන්නේ නැතුව අයින් වෙන්න යනවා. ඉතින් රටක් පාලනය කරන්න උගතෙක් වුණා කියලා බෑ. මේකට ලක්ෂණ දෙකක් ඕනේ. ඒ ලක්ෂණ දෙකෙන් එකක් තිබ්බ කියලා බෑ. මේ ලක්ෂණ දෙකම එකට තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි පාලකයන් නරියෙක් වගේ කපටි වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි යකෙක් වගේ දරුණු වෙන්නත් ඕනේ. හරියට ව්ලාඩිමීර් පුටින් වගේ. නරියෙක්ගේ මොළයක් සිංහෙක්ගේ හදවතක්. එබඳු නායකයෙක් ලබන්න රටේ ජනතාව පින් කරලා තියෙන්නත් ඕනේ. අපි දකින තව කාරණයක් තමයි පුටින් දන්නවා රුසියාවේ මිනිස්සු හිතන පතන විදිය තේරුම් ගන්න. රුසියාවේ බහුතරයක් මිනිස්සු ගැම්මෙන් ඉන්න මිනිස්සු. ඒ වගේම ඔවුන් ගොඩක් ආඩම්බරෙන් තමයි ඉන්නේ. ඔවුන්ට අවශ්‍ය කරන්නේ ඔවුන් දකින්නේ බලවත් රටක්. හදවතේ තියෙන එක. ඉතින් මේ විදියට පුටින් යුද ජයග්‍රහණය කරනකොට ඔක්කොටම වඩා උඩ පනින්නේ රුසියාවේ මිනිස්සු. ඉතින් ගොඩක් රටවල් වල නායකයන්ට පුටින්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේහ සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේ අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදමු. අපි දැනුවතුමු. ගෑස් රෙගියුලේටරය අවුරුදු 5කට වතාවක්. ගෑස් බටය අවුරුදු 2කට වතාවක්. හරි කාලෙට හරි විදිහට මාරු කරමු.